1 කයිලි ජෝන්ස් සහ මජෝරි වල කයිලි ජෝන්ස් කියන විදිහට කෙනෙක්ට Tamanගේ සහකරු හෝ සහකාරිය පිළිබඳව හිතේ මැවුණු රූපයක් තියෙනවා. සමහර අය සුදු අයට කැමතියි. සමහර අය කළු අයට කැමතියි. එහෙමත් නැත්නම් උස කෙනෙක්ට, මිටි කෙනෙක්ට, මහත කෙනෙක්ට, කෙට්ටු කෙනෙක්ට මේ වගේ විවිධාකාර රුචි අරුචිකම් තියෙනවා. ඉතින් ඒ වගේ එයා කැමති යම්කිසි පිළිවෙලකට ඉන්න වයසක කාන්තාවන්ටලු. එයාගේ සමවයස කාන්තාවන්ට එයාගේ හිතේ කැමැත්තක් ඇති වෙන්නෙම නැහැලු. ඒ නිසා හුඟක් වයසක කෙනෙක්ලු එයාට ගැළපෙන්නේ. මේ හේතුව නිසාම වයස අවුරුදු 92ක් වෙච්ච මජෝරියා එයාට හරියටම හරියනවලු. ඒ වගේම කයිලි එයා එක්ක හරිම සතුටින්ලු ඉන්නේ. මජෝරිගේ පැසුණු කොණ්ඩය සහ රැලි වැටුණු සම එයාව ආකර්ෂණය කරනවලු. ඒ විතරක්ද ඇයි පරිණතභාවය යමක් තෝරන්න ගියාම වුණත් වයසක කාන්තාවන් හරියටම දන්නවා Tamanට අවශ්‍ය දේ මොනවද කියලා. කයිලිට මාජෝරිව මුණ ගැහෙන්නේ පොත් සාප්පුවකදී. මේ හමුවීම සිදු වෙන්නේ 2009 දී. මාජෝරි මේ පොත් සාප්පුවේ වැඩ කරනවා. ඉතින් එතනට ආපු කයිලි මාජෝරිගෙන් දුරකථන අංකය ඉල්ල ගන්නවා. නිතරම කතා කරනවා. ඒ වගේම නිතර හමු වෙන්නත් ගන්නවා. දැන් මේ දෙන්නට දෙන්න නැතිවම බැරි දෙන්නෙක් වෙලා. ඊළඟ ජෝඩුව ගැන කතා කරන්න කලින් අපි ඔයාලට පොඩි අභියෝගයක් දෙන්නයි හදන්නේ. වැඩි වෙලාවක් යන්නේ නැහැ. තප්පර 5ක අභියෝගයක්. මෙච්චරයි කරන්න තියෙන්නේ. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඔයාට අවුරුදු 10ක වාසනාවන්ත කාලයක් උදා වේවි. මම කියනවට කරලා බලන්නකෝ. අංක 2 සුන් මින් මින් සහ ෂියන්. මේ දෙන්න 2016 දී ලෝකයේ උසම විවාහ යුවල විදිහට ගිනස් වාර්තා පොතට යනවා. චීනයේ ඉපදුණු සුන් මින් මින් තමයි ලෝකයේ උසම බාස්කට්බෝල් ක්‍රීඩකයා. ඉතින් එච්චර උස කෙනෙක් කොහොමද සහකාරියක් හොයාගන්නේ? උසට ගැලපෙන විදිහට සොයාගන්නත් එපැයි. හැබැයි අවුරුදු 33ක් වෙච්ච සුන් මින් මින් Tamanගේ උසට හරියටම ගැලපෙන විදිහ කෙනෙක් තමයි හොයාගෙනත් ඉන්නේ. 2009 පවත්වපු චීන ජාතික ක්‍රීඩා උත්සවයේදී තමයි අවුරුදු 29ක් වෙච්ච ෂියන්ව සුන්ට හමු වෙන්නේ. සුන් තමයි මේ විවාහ යෝජනාව කරලා තියෙන්නේ. මුලින්ම දැකපු දවසේ ඉඳන් ආදරේ පැටලුණු මේ දෙන්න 2013 දී බීජිං නුවරදී විවාහ දිවියට ලැබෙනවා. සුන් හිටගෙන ඉන්නකොට සෙන්ටිමීටර 236.17ක් උසයි. ෂියන් හිටගෙන ඉන්නකොට සෙන්ටිමීටර 187.3ක් උසයි. ඉතින් මේ දෙන්නගේ උසේ එකතුව වන සෙන්ටිමීටර 423.47 නිසා තමයි මෙයාලා ගිනස් පොතට ගිහිල්ලා තියෙන්නේ. හපොයි මෙහෙමත් උසක්. අංක 3 ගැබ්‍රිලා සහ වික්ටර් පෙරාල්ටා. ආජන්ටිනාවේ අවුරුදු 42ක් වන ගැබ්‍රිලා සහ අවුරුදු 43ක් වන වික්ටර් පෙරාල්ටා දෙදෙනාගේම හරි අපූර්ව සමානකමක් තියෙනවා. ඒ තමයි මේ දෙන්න හරිම කැමති විලාසිතාවක් විදිහට ශරීරය වෙනස් කරගන්නටත් ටැටූ කරන්නටත්. මේ වෙනකොට මේ දෙන්නගේම ශරීරය වෙනස් කිරීම 77කට භාජනය කරලා තියෙනවා. විදීම් 50කුත්, සමතුලට කාවැද්දීම් 4කුත්, කන්පැති විශාල කිරීම 4කුත්, කරාඹු සඳහා කන් විදීම් 2කුත්, දිව දෙකට කැපීමකුත් කලින් කියපු වෙනස්කම් 77ට අයිති වෙනවා. ඒ විතරක් නෙවෙයි. මෙයාලගේ මුළු ශරීරය පුරාම පච්ච කොටලා තියෙනවා. මෙයාලගේ මේ ශරීර වෙනස් කිරීමේ කලාව හින්දා මෙයාලා ලෝක වාර්තාවක් එක්ක ගිනස් පොතටත් ඇතුළත් වෙලා තියෙනවා. ඒ තමයි විලාසිතාවක් විදිහට වැඩියෙන්ම ශරීරය වෙනස් කිරීම වලට භාජනය කළ කසාද බැඳපු යුවල විදිහට. වික්ටර්ගේ ශරීරයෙන් 90%ක්ම පච්ච කොටලා තියෙන්නේ. ගැබ්‍රිලාගේ ශරීරයෙන් 65%ක්ම පච්ච කොටලා තියෙන්නේ. මේ වෙද්දි මෙයාලා දෙන්නට දෙන්න හම් වෙලා අවුරුදු 13ක්. කුරුල්ලයි කිරිල්ලි වගේ බොහොමත්ම සතුටින් තමයි මේ වෙද්දිත් මේ ජෝඩුව ඉන්නේ. අංක 4 මින්ඩි නික් සහ සීන් ස්ටෙෆන්ස්. සීන් ස්ටෙෆන් සහ මින්ඩි කිම්ස් කියන්නේ අනෙක් ජෝඩු වලට වඩා තරමක් වෙනස් ජෝඩුවක්. හරි අපි මෙහෙම හිතමුකෝ. ඔයා කැමතිද ආබාධිත කෙනෙක්ව කසාද බඳින්න? එයාත් එක්ක එකට ජීවත් වෙන්න? එහෙම කෙනෙක් එක්ක ජීවත් වෙන එක තරමක් දුෂ්කරයි කියලා නේද හුඟක් අයට හිතෙන්නේ. හැබැයි මින්ඩි නික්ස් නම් එහෙම හිතන කෙනෙක් නෙවෙයි. මින්ඩි කියන්නේ ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ජීවත් වුණු 36 හැවිරිදි හරිම ලස්සන තරුණියක්. මෙයා චිකාගෝ නුවරට එන්නේ 35 හැවිරිදි සීන් ස්ටෙෆන්ස් එක්ක විවාහ වෙන්න. සීන් ඔස්ටියෝජෙනිසිස් ඉම්පර්ෆෙක්ටා කියන ආබාධිත තත්ත්වයෙන් පසු වෙන කෙනෙක්. මේ රෝගී තත්ත්වය අස්සි දුර්වලභාවයට පත් කරන ඉතාමත් විරල රෝගයක්. සීන්ට ඇවිදින්න හුඟක් අපහසුයි. එයා එහෙම යන්නේ රෝද පුටුවකින්. හැබැයි මින්ඩිට නම් සීන්ව කසාද නොබැඳ ඉන්න මේක හේතුවක් නෙවෙයි. සීන්ගේ උස සෙන්ටිමීටර 81යි. මින්ඩිගේ උස සෙන්ටිමීටර 121යි. මේ දෙන්නගේ උස අතර පරතරය දෙගුණයකට ආසන්නයි. මේ දෙන්නම ධනාත්මක චින්තන උපදේශකවරු. ඒ විතරක් නෙවෙයි සීන් කතුවරේ, චිකිත්සකවරේ. මින්ඩි කියනවා එයාලා බොහොම සතුටින් සහ ක්‍රියාශීලීව විවාහ ජීවිතය ගත කරනවා කියලා. අංක 5
පෝල් ගේබ්‍රියල් ඩි සිල්වා බැරොස් සහ කටුෂියා ලී හොෂිනෝ. මේ දෙන්නගේ නම් දෙක නම් ටිකක් උච්චාරණය කරන්න අමාරුයි. ඒ වුණාට මේ දෙන්න හරි ආදරෙන් ඉන්න සාමාන්‍ය ජෝඩුවක්. හැබැයි දෙන්නගේ උස නම් හුඟක් අඩුයි. ඒත් උස අඩු වුණා කියලා ආදරේ නොකර ඉන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මේ දෙන්නට හරියටම ගැලපෙන්නේ මේ දෙන්නවම තමයි. මම කියන කතාව හරි කියලා මෙයාලා දිහා බැලුවාම ඔයාලට තේරෙයි. කලින් කියපු කට්ටිය වගේම මෙයාලත් ගිනස් පොතට ගිය ජෝඩුවක්. පෝලෝගේ වයස අවුරුදු 31යි. කටුෂියාගේ වයස අවුරුදු 28යි. පෝලෝ කියන විදිහට කටුෂියාව මුලින්ම දැකපු දවසේ ඉඳන්ම එයා ගැන ආදරයක් හිතුණලු. බ්‍රසීලයේ ජීවත් වෙන මෙයාලා ගිය සැප්තැම්බරේ කසාදත් බැන්දා. ඊට පස්සේ තමයි මේ දෙන්න ගිනස් පොතට යන්නේ ලෝකේ මිටිම ජෝඩුව විදිහට. පොලෝගේ උස සෙන්ටිමීටර් 90.28යි. කටුෂියාගේ උස සෙන්ටිමීටර් 91.13යි. දෙන්නගෙම උසේ එකතුව සෙන්ටිමීටර් 181.14යි. මේ උස ලෝක වාර්තාවක් තියන්න හොඳටම ඇති. පොලෝ සහ කටුෂියා මුණ ගැහෙන්නේ ඔකුට් කියන සමාජ මාධ්‍යාලය ඔස්සේ 2006 දී. අවුරුදු දෙකකට පස්සේ ඒ කියන්නේ 2008 දී ඒගොල්ල පළමු වතාවට සැබෑ ලෝකෙදී හමු වෙනවා. දැන් ටික කාලයකට කලින් කසාදත් බැඳගෙන හරිම සතුටින් ජීවත් වෙනවා. අංක 6 ඇනලීසා සහ ඩේවිඩ් හැකල්මන්. අනිත් ජෝඩු වලට වැඩිය මේ දෙන්න වෙනස් වෙන්නේ රැවුලෙන්. ඇනලීසා කියන්නේ රැවුලක් තියෙන කෙල්ලෙක්. ඉතින් මේ දෙන්නව හැමෝම හඳුන්වන්නේ රැවුල් ජෝඩුව කියලා. ඔව් රැවුල් ජෝඩුව. හරි ලස්සන වචනයක් නේද? ඇනලිසාට මෙහෙම රැවුලක් තියෙන හේතුව තමයි පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් කියන රෝගී තත්ත්වය. කලාතුරකින් දකින්න ලැබෙන මේ රෝගී තත්ත්වය හෝමෝනවල වෙනස් වීමක් නිසා තමයි ඇති වෙන්නේ. මේ නිසා ශරීරය සහ මූණේ පිරිමි කෙනෙක්ගේ වගේ රෝම වැවෙනවා. මුල්ම දවස්වලදී මූණේ රෝම වැවෙන ප්‍රශ්නය නිසා ඇනලිසා බොහොම කනගාටු වෙන්න ඉඳලා තියෙනවා. දවසකට දෙපාරක් රැවුල බාන්නත් සිදු වෙලා තියෙනවා. මේ හේතුව නිසාම අංගන බීතිකාව කියන සමාජයෙන් ඈත් වෙන්න හිතෙන මානසික රෝගී තත්වයටත් ඇනලිසා පත් වෙලා තියෙනවා. හැබැයි ඩේවිඩ් ඒ කියන්නේ එයාගේ පෙම්වතාව මුණ ගැහුණට පස්සේ එයා හිතන විදිය වෙනස් වෙලා. ඇනලිසා වෘත්තියෙන් ඡායාරූප ශිල්පිනියක්. එයාගේ පෙනුම නිසා ජීවිතයේ අමාරු කාල වකවානු වලදී ඩේවිඩ් තමයි එයාගේ ළඟින්ම ඉඳගෙන එයාව දිරිමත් කරලා තියෙන්නේ. දැන් එයා තවදුරටත් රැවුල බාන්නේ නැහැ. ඉතින් හිතලා බලන්නකෝ නියම ආදරය ලැබුණු දවසට ජීවිතේ කොයිතරම් වෙනස් වෙනවද? අංක 7 සේනෙල් මාසිලේලා සහ එලෙන් ෂබෝන්. සේනෙල් සහ එලෙන් කියන්නේ ලෝකේ පුරාම විවිධ මාධ්‍යවල සිරස්තලවල හිටපු ජෝඩුවක්. මේ ජෝඩුව අනෙක් ජෝඩු ඔක්කොටම වඩා වෙනස්. අවුරුදු 8ක් වයස සේනෙල්, අවුරුදු 62ක් වයස හෙලෙන් කියන කාන්තාව සමග 2013 වර්ෂයේදී විවාහ දිවියට එළඹෙනවා. මේ කතාව ටිකක් අමුතුයි නේද? මේ සිදුවීම අපේ රටේ වුණා නම් බාල අපරාධයක් විදිහට තමයි සැලකෙන්නේ. මේ දෙන්නට මෙහෙම කරන්න සිද්ධ වුණේ හොල්මනක් බලපෑම් කරන නිසාලු. ඒ තමයි ඒ දෙන්න කියන කතාව. ඇත්තටම එහෙම දෙයක් වෙන්න පුළුවන්ද? ඒව ඉතින් අපි දන්නේ නැහැ. සෙනෙල් මාසිලේලා සහ දරුවන් 5 දෙනෙක් හිටපු හෙලෙන් ෂබුන් ජීවත් වෙන්නේ දකුණු අප්‍රිකාවේ. මෙයාලා විවාහ දිවියට පත් වෙන්නේ බොහොම උජාරුවට ලොකු විවාහ උත්සවයකට එක්ක. මේ උත්සවයට 100කට වැඩිය ආරාධිතයන් සහභාගී වෙලා තියෙනවා. මේ සෙනෙල් කියන පොඩි කොළුවා කියනවා එයාගේ මැරිච්ච සියාගේ ආත්මය කිව්වා කියලා මේ කසාද කරගන්න කියලා. ඊට හේතුව එයාගේ සියා මැරෙන්න කලින් මේ හෙලන්ට ආදරය කළ නිසාලු. ඉතින් සියා වෙනුවෙන් හෙලන්ව කසාද බඳින්න කියලා සෙනෙල්ට සියා කියනවලු. දකුණු අප්‍රිකාවේ ගෝත්‍ර අතර පවතින මේ වගේ අන්ධ විශ්වාස ඒගොල්ලෝ හිස් මුදිනින් පිළිගන්නවා. මම මේ මේදුණු ආත්මවලට ගැරහීමක් කරනවා නෙවෙයි. හැබැයි ඉතින් අන්තිමට මේ කුළු ගැටයා එයාගේ ආච්චිගේ තරම් වයස කාන්තාවක් එක තමයි පැටළුනේ. මෙහෙමත් අමුතු ලෝකයක්.